මම හිතන්නේ ලංකාව සහ ලෝකේ ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම චාමර අලුත් අවුරුද්ද කියලා කියන්නේ මේ සෞභාග්‍යනේ. එතකොට සෞභාග්‍ය කියලා කියන්නේ මානව ප්‍රජාවගේ පැරණිම කර්මාන්ත වලින් එකක් වෙච්ච කෘෂි කර්මාන්තයේ සෞභාග්‍යත්වය. චාමර දැන් අපි කියනවනේ මේ විජය කුමාරී ලංකාවට පැමිණීම ගැන කතාන්දරේ. දැන් ගොඩක් වෙලාවට මේ කුවේණියව දකින්නේ යක්ෂණියක් විදිහට. කුවේණිය කියලා කියන්නේ යකින්නක්. කුවේණිය සමාජයේ ප්‍රතික්ෂේප වෙච්ච කොම් වෙච්ච කාන්තාවක් ඒ විදිහට. හැබැයි මම මේ අලුත් අවුරුද්ද කියන එකත් එක්ක අටකුටු පිරවීම කියන එක සෞභාග්‍යත්වය කියන එකත් එක්ක මම ගන්න කැමති මේ කුවේණි කියලා කියන්නේ චාමර මේ මහවංශය දැක්වෙන කාරණාවල් සහ ඉන්න ප්‍රති ඔබට ගියාම අපි හොයලා බලනකොට කුවේණිය කියලා කියන්නේ ලංකාවේ විශාලම සහල් ගබඩාවක පාලකවරියක්. දැන් අපි හිතන්නේ දෙයක් තියෙනවනේ මේ විජය කුමාරයා සහ ඔහුගේ 700 පිරිස ලංකාවට එනවනේ. කොහෙවත් සඳහන් වෙන්නේ නැහනේ චාමර මේ කණ්ඩායම බඩගින්නේ මැරුණා කියලා. එක්කෙනෙක් හරි. එතකොට ඔබ හිතන්නකෝ ගෙදරකට සාමාන්‍යයෙන් අපේ ගෙදරක දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා නම් පිටින් 10 දෙනෙක් විතර ආවහම ආයේ ඒගොල්ලෝම කෘෂි කර්මාන්තය කරලා තමන්ම අස්වැන්නක් අරගෙන සොයම්ව මේ පෝෂණය වෙනකන් මිනිස්සුන්ට කන්න දෙනවා කියන්නේ පොඩි ප්‍රමාණයක නෙවෙයි 700කට. අනිවාර්යයෙන් උතන මැවුම් කාර්යෝ ආවේ නැහැ නේ. නැහැනේ. එතකොට මේ සහල් ගබඩාවක පාලකවරිය මේ ස්වයං පෝෂිත වෙලා තිබිච්ච රටක ස්වයං පෝෂිත ප්‍රාදේශීය පාලිකාවක් විසින් විජය තුළ 700ක් පිරිස පෝෂණය කරනවා තමන්ගේ අස්වැන්නේ. හරි. ඕක දැන් අපි ගොඩක් හිතන්නේ නැත්නම් සහ ඔය පිළිබඳව මම හිතන්නේ දීර්ඝ විස්තරයක් කරන්න අපේ පණ්ඩුල අඳගම ශූරීන්. එතකොට මානව විද්‍යාඥයෝ අපිට අහිමි වෙච්ච. ඉතින් එතුමන් විස්තර කරනවා මේ දීර්ඝ කාලයක් කුවේණියට කෑම කන්න දෙන්න මේ විජය කුමාරයා තුළ පිරිසට කොහෙන්ද ආහාර පාන හම්බුනේ. එතකොට මේ සහල් ගබඩා පාලකවරියගේ ක්‍රමානුකූල පාලනය සහල් ඉතුරු කර ගැනීම කෘෂි කර්මාන්තය හරහා ලැබිච්ච අස්වැන්න නිවැරදිව පරිභෝජනය කිරීම ඉතිරි කිරීම හරහා තමයි හැකියාව ලැබුණේ මේ මෙච්චර විශාල පිරිසකට කිසිම ගැටලුවකින් තොරව ආහාර ලබා දෙන්න. ඉතින් මහාවංශයේ අපි ඕන තරම් මහාවංශී පුරා මේ චාමර මේ ශාස්ත්‍රීයත්වයේ සෞභාග්‍ය පිළිබඳව අපිට දකින්න හම්බ වෙනවා. දැන් ඉස්සර කුමාරිකාවක් තෝරගන්න ගියත් කුමාරේ ගොඩක් වෙලාවට බලන්නේ ශාස්ත්‍රීයත්වයේ සහ සෞභාග්‍යය.